තාරකා විද්‍යාවේ අන්තර්වකාශීය ග්‍රහවස්තුන් අපිට හම්බෙනවා. ඉතින් මෙහෙම හම්බෙන ග්‍රහවස්තු අතරින් ලස්සනම ග්‍රහවස්තුවක් තමයි J1407b කියන්නේ. ඉතින් මේක සුපිරි සෙනසුරු කියන ග්‍රහ වර්ගයට අයත් වන අතර මේකට කියන ලස්සන පෙට් නේම් එකක් තියෙනවා. ඒක තමයි Lord of the Ring. සෙනසුරුමෙන් 20 ගුණයක් පමණ විශාල මෙම ග්‍රහවස්තුව සතුව මිලියන 180ක් තරම් පළල වල්ලු පද්ධතියක් ඇතැයි ගණන් බලා තියෙනවා. ඒ වගේම සෙනසුරුගේ වල්ලු පද්ධතිය මෙන් 200 ගුණයක් පමණ විශාල මෙම වල්ලු පද්ධතිය තාරකා විද්‍යාවට කැමති ඕනෑම කෙනෙකුගේ සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් යයි මට විශ්වාසයි. දෙදස් 12 වර්ෂයේ ගෞරවනීය විද්‍යාධරයෙකු වූ එරික් මමජෙක් කියන විද්‍යාඥයා විසින් ග්‍රහලෝක පිළිබඳ අධ්‍යයනයක යෙදී සිටිනවා. ඉතින් මෙහිම අධ්‍යයනයේදී සිටීමට ඔහු භාවිතා කරන්නේ විශේෂිත ක්‍රමවේදයක්. ඒක තමයි සංක්‍රමණ ක්‍රමය. මෙම ක්‍රමවේදයේදී එයා කරන්නේ යම්කිසි තරුවක තියෙන ආලෝක විචලනයක් භාවිතා කරලා එම තරුව සතු ග්‍රහලෝක පිළිබඳ තොරතුරු රැස් කිරීම. ඉතින් මෙහෙම තොරතුරු රැස් කර ඉද්දි මෙයාට පේනවා J1407 නම් තාරකාවේ විශාල ආලෝක විචලනයක්. මේ ආලෝක විචලනය මෙම තරුවේ 95ක තරම් ආලෝකයක් දින 56ක් වැනි විශාල කාල සීමාවක් පුරාවට අඩු කරගෙන ඉන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේ ගැන මේ විද්‍යාඥයන් හොයලා බලද්දී පෙනී යන්නේ මෙහිම වෙන්න තියෙන එකම හේතුව සෙනසුරු වගේ 200 ගුණයක් පමණ විශාල වල්ලු පද්ධතියක් හිමි විශාල ග්‍රහලෝකයක් කියලා. ඉතින් මේ ග්‍රහලෝකයේ විශාලත්වය දල වශයෙන් අපේ සෙනසුරු වගේ 20 ගුණයක් පමණ විශාල වෙතයි මොවුන් අනුමාන කරනවා. ඒ වගේම ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න. සාමාන්‍යයෙන් අපේ බ්‍රහස්පති වෙන ග්‍රහලෝකවල පවා මේ J1407 වැනි විශාල තරුවකින් අඩු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ 100ට 1ක පමණ කුඩා ආලෝක ප්‍රමාණයක් පමණයි. හැබැයි මේ J1407b කියන විශාල ග්‍රහවස්තුවට පුළුවන් වෙලා තියෙනවා 95ක් තරම් විශාල ආලෝක ප්‍රමාණයක් අඩු කරන්න. ඉතාමත් දර්ශනීය වල්ලු පද්ධතියක් සහ ඉතාමත් අලංකෘත අద్භූත වස්තුවක් වෙච්ච මේ J1407b කියන ග්‍රහවස්තුව පුවත් මැවීමට සමත් ග්‍රහලෝකයක් වූවා යයි කිව්වොත් මම නිවැරදි. ඒ වගේම තාරකා විද්‍යාවට කැමති ඕගොල්ලෝ වගේ කට්ටියගේ සිත්වල පළපදියම් වෙන්නත් මේ ග්‍රහවස්තුවට වැඩි කලක් ගියේ නැහැ. සෙනසුරු වගේ 20 ගුණයක් පමණ විශාල ස්කන්ධයක් සතු වස්තුවකට ග්‍රහලෝක තත්ත්වයෙන් ඉන්න පුළුවන්ද? ඒ වගේම ඉතින් මෙච්චර ස්කන්ධයක් තිබ්බට මිලියන 180ක් තරම් පළල විශාලත්වයකින් යුත් වලලු පද්ධතියක් මේකට තියෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ඔබට මට විතරක් නෙමෙයි විද්‍යාඥයන්ටත් ඇති වුණා. ඉතින් ඒ වගේම 2012 වර්ෂයේදී පමණයි මේක නිරීක්ෂණය වෙලා තිබ්බේ. මීට පස්සේ අවස්ථා කිහිපයකදී මෙම J1407 කියන තාරකාව නිරීක්ෂණයේදී මේ J1407b කියන සුපර් සැටර්න් නැත්නම් සුපිරි සෙනසුරු ග්‍රහවස්තුව නිරීක්ෂණය කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ සියලු කාරණා නිසා මේ J1407 කියන ග්‍රහවස්තුව තාරකා විද්‍යාඥයන් සතුව ආందోళනාත්මක මතවාද ඇති කිරීමට සමත් වුණා.
සෙනසුරු වගේ විසිගුණයක් පවන විශාලත්වයක් යුත් කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමේනේ. ඉතින් මේ හේතුව නිසාම ඇතැම් විද්‍යාඥයන් නිගමනය කරනවා මෙම ග්‍රහලෝකයේ සතුව විශාල ස්කන්ධයක් තියෙනවා කියලා. ඉතින් මේ විශාල ස්කන්ධය නිසාම මෙයා ග්‍රහලෝකයක් වෙන්න බෑ. මෙයා දුඹුරු වාමනයක් වෙන්න ඇති කියලා එයාලා නිගමනයකට එළඹිලා තියෙනවා. ඉතින් මොකද්ද මේ දුඹුරු වාමනයක් කියන්නේ? දුඹුරු වාමනයක් කියන්නේ තරුවකට ඕන ස්කන්ධය සපුර ගන්න බැරි වෙච්ච හැබැයි ග්‍රහලෝකයකට වඩා ස්කන්ධයෙන් වැඩි ග්‍රහ වස්තුවක් ගැන. ඇත්තටම මේක ග්‍රහලෝකයකුත් නෙමෙයි තරුවකුත් නෙමෙයි. ඒක නිසා තමයි මේකට දුඹුරු වාමනයක් කියන්නේ. හරි. ඉතින් මේ වගේම තවත් එක් විශේෂිත මතයක් තියෙනවා. ඒක තමයි මේක තරුවක් නෙමෙයි, ඒ වගේම දුඹුරු වාමනයකුත් නෙමෙයි, ග්‍රහලෝකයකුත් නෙමෙයි. මේක හුදෙක් මූල ග්‍රහ තැටියක් තියෙනවා. ඉතින් මේ මූල ග්‍රහ තැටිය 1407 කියන තරුව ඉස්සරහින් හදිස්සියෙම ගිහින් තියෙනවා. මේක කොහෙත්ම මේ 1407 වට කක්ෂගත වෙලා නැහැ. හදිස්සියෙම ඉස්සරහින් ගිහින් විතරයි තියෙන්නේ කියලා තමයි ඒ කට්ටියන් කියන්නේ. ඉතින් මේකත් අපිට පිළිගන්න පුළුවන්. මොකද 2012න් පස්සේ කොහෙත්ම කිසිදු නිරීක්ෂණයකින් මෙම 1407 B කියන වස්තුව අපිට නිරීක්ෂණය වෙලා නැහැ. මේ සියලුම මතවාද වලින් හැබැයි අපිට එක දෙයක් ඔප්පු වෙනවා. ඒ තමයි මේ ග්‍රහ වස්තුව උදේ ග්‍රහලෝකයක් නෙමෙයි. මේක කොම් කියන වගේ මූල ග්‍රහ තැටියක් නැත්නම් දුඹුරු වාමනයක් නෙමෙයි. හැබැයි ඉතින් තාරකා විද්‍යාවේ අවාසනාවට දෝ ශ්‍රී ලංකාවේ ඇතැම් YouTube නාලිකා මේක ග්‍රහලෝකයක් විදිහට අර්ථකථනය දක්වන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම Google එකෙත් මුලින්ම සර්ච් කරද්දී එන්නේ මේ ග්‍රහලෝකයක් විදිහට. හැබැයි අපි තවදුරටත් මේක ග්‍රහලෝකයක්ද කියලා Google එකෙන් අහුවොත් මේ ග්‍රහලෝකයක් නොවන බව එයා අපිට පෙන්නනවා. මේකට හේතුව තමයි Google එකේ යාවත් කාලීන ප්‍රශ්න සහ ඒක තොරතුරු සපයන මූලාශ්‍රවල පොඩි ප්‍රශ්න. ඒ වගේම උපදයක් කියන්න තියෙනවා. ඒක තමයි ඔයගොල්ලෝ ශ්‍රී ලංකාවේ ඉන්න කට්ටිය නම් නැත්නම් ශ්‍රී ලංකාවේ වාසීන් විදිහට අපිට පුළුවන් මේ J1407 කියන තාරකාව නිරීක්ෂණය කරන්න. ඉතින් මේක නිරීක්ෂණය කරද්දී අපිටත් මේ J1407 B කියන ග්‍රහලෝකේ නැත්නම් ග්‍රහ වස්තුව නිරීක්ෂණය කරන්න බෑ. ඒ වගේම ඔයගොල්ලන්ට මේ J1407 කියන තාරකාවත් P වැසට නිරීක්ෂණය කරන්න බෑ. මේක නිරීක්ෂණය කරන්න පුළුවන් ටෙලස්කෝප් වලට. ඉතින් ඔයාලා ගාවත් අඟහරු 4ක් විතර විවරයක් තියෙන ටෙලස්කෝප් එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ටත් පුළුවන් රාත්‍රී හසේ මෙම J1407 කියන තාරකාව නිරීක්ෂණය කරන්න.